කතා කරන්න තියෙන්නේ ඊජොප් වෙබ්සයිට් එකේ product activation and deactivation process එක. මේ ඉන්නේ sellers store එකේ. මෙතන අපේ මුලින්ම නම තියෙනවා, last name තියෙනවා, email එක තියෙනවා, profile image එක තියෙනවා. ඊට පස්සේ my product කියලා text එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන add product කියලා මුලින්ම new add product දෙන්න පුළුවන් product add ගන්න sellers store එකට. ඊට පස්සේ මෙතන අපි add කරන දේවල් out of stock වුණොත් හරි repair කරන්න යවල් හරි stock නැති වුණොත් මෙතන product එක deactive active කරන්න පුළුවන්. මේකට toggle එකක් දීලා තියෙනවා. දැන් මෙහෙම switch එක on කරොත් make your product active කරන්න මේක අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ make your product deactive කරන්න මේක අයින් කරන්න පුළුවන්. මෙහෙම අපි add කරන හැම එකම active deactive කරන්න පුළුවන්. එතකොට අපිට මෙතන කලින් home page එකේ තියෙන මේවා මෙතනින් අයින් කරගන්න පුළුවන්. දැන් මෙතන Asus ROG gaming laptop කියන එක මෙතනින් deactive කරොත් අපිට ඒක අයින් වෙලා තියෙනවා බලන්න පුළුවන්. refresh කරපුවම මෙතනින් laptop එක යනවා එතන. ඊට පස්සේ ආයෙ ගිහිල්ලා ඒක active කරලා refresh කරලා බලුවොත් එතෙන් ආයෙ laptop එක එතන active වෙනවා. ඊට පස්සේ mode එකට ගිහිල්ලා බලමු කරලා දෙන්න process එක. මේ දින්නේ myproduct.php ෆයිල් එක. මෙතන වෙනම මේකක් දාලා තියෙනවා active and inactive section කියලා. div එකක් දාලා input කරලා තියෙනවා check box එකක්. ඊට පස්සේ ඒකේ on change එක දීලා තියෙනවා change product status කියලා function එකට JavaScript වල. ඊට පස්සේ එතනින් පස්සේ දීලා තියෙනවා check වුණා නම් check කියලා. ඊට පස්සේ product ID එකත් එක්ක make sure product deactive කියලා එතන switch එකෙන් එන්න ඕනේ. මෙයාද වෙන්නේ if else එකක් දාලා active නම් make sure product deactive else වෙලා ඒක false වෙලා ඒක off වෙලා තිබ්බොත් make sure product active කියලා දෙන්න ඕන. ඊට පස්සේ එතනින් active and inactive section එක එතන ඉවරයි. ඊට පස්සේ මෙතන අපේ JavaScript file එකට මෙතනින් link කරලා දෙනවා change product status කියලා. JavaScript එකට ගිහිල්ලා බලුවොත් මෙතන function එකේ තියෙනවා change product status කියලා. ඊට පස්සේ ID එක දෙනවා product ID කියලා. අපි කලින් දීලා තිබ්බා. ඊට පස්සේ form එකක් හදාගෙන දෙනවා ID ලා ටිකට. ඊට පස්සේ XML HTTP request එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ අන්තිමට anonymous function එකක් හදලා තියෙනවා response එක ගන්න deactive active කියලා ගන්න. ඊට පස්සේ මෙතනින් එන data active deactive කියලා බලලා post method එකෙන් change product status post.php file එකට යවලා තියෙනවා prove කරලා. ඒකට ගියොත් මෙතනින් මුලින්ම PHP code එකේ connection.php කියලා database එක link කරලා තියෙනවා active inactive කියලා. මේ ටිකෙන් සරලවම කතා කරලා කියන්නේ active නම් එක කියලා පෙන්නන්න, deactive නම් දෙක කියලා පෙන්නන්න කියලා. ඒ විදිහට තමයි database එකේ තියෙන data එක වෙනස් වෙන්නේ. අන්තිමට ඒ දෙක කතා කරලා මේ ටික තමයි තියෙන්නේ product active and deactive page එක කරලා